මේක ඇවිල්ලා පුතේ 2021 ප්‍රශ්නයක්. 2021. සාමාන්‍යයෙන් 2021 කියන්නේ ටිකක් අමාරු පේපර් එකක් තමයි 2021 දී දුන්නේ. හරි. අපි බලමු මෙන්න මේක හදන්නේ කොහොමද කියලා. හරි. අපි බලමු. මුලින් කොහොමද එන්නේ? s සමානයි 1 කියලා තියෙනවා. එතකොට for loop එකක් දාලා තියෙනවා. i in range එකට දීලා තියෙනවා 1 ඉඳන් 10 වෙනකම් කියලා. හරිද? හරි. ඊට පස්සේ if එකක් තියෙනවා. හරි. අපි පළවෙනි පාර ගිහිල්ලා බලමු. ඔන්න පළවෙනි පාරේ යනකොට s කියන්නේ කීයද? s සමානයි 1 වෙනවා. නේ? s සමානයි 1 වෙනවා. එතකොට i සමානයි කීයද? i සමානයි 1 වෙනවා. i සමානයි 1යි. එතකොට අපි මේක බලමු. ඔන්න දැන් කොහොමද දැන් for loop එකට යනවා. i සමානයි 1යිනේ. ඔන්න වැඩේ ඇතුළට ගියා. ඇතුළට යනවා. ඊට පස්සේ මේ කන්ඩිෂන් එකෙන් අහනවා මොකද්ද? කන්ඩිෂන් එකෙන් අහනවා i කුඩයි දහනවා පහට වඩා. ඔව්නේ නේ. ඔව්නේ. එහෙනම් මෙන්න මේක ඇතුළට යනවා. නේද? පළවෙනි පාරේ මේක ඇතුළට යනවා. එතකොට මොකද වෙන්නේ? s සමානයි s වැඩි කිරීම i. ඒ කියන්නේ කීයද? s කියන්නේ 1යිනේ නේ. s සමානයි 1 වැඩි කිරීම i කියන්නේ 1යි. එහෙනම් s කියන්නේ කීයද? s කියන්නේ 1ම තමයි එහෙනම් නේ. s කියන්නේ දැන් මේ වෙලාවේ 1යි. හරි. ඔන්න දැන් මෙතන මේ පළවෙනි පාරනේ. ඔන්න පළවෙනි පාර තමයි මේ යන්නේ. මේ දැන් දෙවෙනි පාරේ යනවා. දෙවෙනි පාරේ යනකොට s සමානයි ඒත් 1යි. නේ? හරි. දැන් i කීයද? දැන් i 2. දැන් i 2 වෙනවා. හරිද? ඔන්න දැන් අපි මෙතනින් බලමු. දැන් මෙච්චර ලියන්න ඕනේ නැහැ. දැන් මෙන්න බලමු. s සමානයි s කියන්නේ කීයද? 1යි. දැන් i කියන්නේ 2යි. ඒ කියන්නේ s සමානයි කීය වෙනවද? 2 වෙනවා. නේ? දැන් s සමාන වෙනවා 2ට. හරි. දැන් මෙතන 3 තුන්වෙනි පාට ඔන්න දැන් යනවා. යනකොට මොකද වෙන්නේ? s සමානයි දැන් කීයද? 2යි. දැන් i සමාන වෙනවා කීයටද? 3ට සමාන වෙනවා. හරිද? එතකොට මෙතන කොහොමද? s සමානයි දැන් s කීයද එන්නේ? 2යි. වැඩි කිරීම 3. s සමානයි දැන් කීයද? 6යි. හරි වෙනවා. ඊට පස්සේ ඉතින් 4 වෙනි පාරේ යනවා. ඔන්න 4 වෙනි පාරේ යනවා. දැන් s සමානයි කීයද? 6යි. දැන් i 4 වෙනවා. හරිද? 4 වෙනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ඇතුළට යනවනේ දැන් කොහොමත් ඇතුළට යනවනේ දැන්. හරිද? දෙසක් i කියන්නේ 4යිනේ. දැන් s සමානයි s කියන්නේ කීයද? s කියන්නේ 6යි. වැඩි කිරීම 4. දැන් s සමානයි කීය වෙනවද? කීයද? 24 වෙනවා. හරිද? 24යි දැන්. හරි. දැන් පස්වෙනි පාර. ඉන්න පස්වෙනි පාරේ යනවා. s සමානයි දැන් කීයද? 24යි. 6 වරක් 4 කීයද? 24යිනේ. හරි. එතකොට i සමානයි දැන් කීයද වෙන්නේ? 5 වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේක ඇතුළට යන්නේ නැහැ. කෙලින්ම මොකටද යන්නේ? දැන් යන්නේ කෙලින්ම මෙන්න මෙතනට. ඔන්න ඔතනට යනවා. එලිස් එකට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අඩු වෙන්නයි තියෙන්නේ. s සමානයි දැන් කීයද s? 24යි. 24න් අඩු වෙනවා කීයක්ද? කීයද අඩු වෙන්නේ? 5ක් අඩු වෙනවා. ඒ කියන්නේ දැන් s කියන්නේ කීයද? 19යි. දැන් s 19 වෙලා තියෙන්නේ. දැන් අපි 6 වෙනි එක. 6 වෙනි පාරත් යන්නේ. දැන් s කීයද? s 19යි. දැන් i 6යි. එතකොට දැන් s ට කීයක්ද අපිට වෙන්නේ? s සමානයි 19 අඩු කිරීම 6. ඒ කියන්නේ s කීයද දැන්? s කීයද එන්නේ? තරමය ගියා 13යි. නේ? 13 වෙනවා. දැන් 7 වෙනි පාරේ යනවා. s සමානයි දැන් කීයද එන්නේ? 13ද? අන්න 13යි. s සමානයි 13යි. i කියන්නේ කීයද දැන්? 7යි. හරි. දැන් s වලට මොකක්ද දෙන්නේ? s සමානයි 13 අඩු කිරීම කීයද? අඩු කිරීම කීයද? 7. දැන් s කීයද? 7ක් අඩු කරාම කීයද එන්නේ? 6ක්
වෙනවා. දැන් S6යි. S6ක් වෙනවා. දැන් ඔන්න දැන් 8 වෙනි පාරේ යනවා. දැන් S සමානයි කීයද වෙන්නේ? 6යි. I කීයද? 8යි. 8යිනේ. හරිද? එතකොට S සමානයි දැන් කොහොම වෙයිද? දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මෙතනින් මෙන්න මෙතන පේනවා. මොකද 8ට වඩා පොඩිනේ. එතකොට මේක සත්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා else වෙනවා. පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියාට පස්සේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? S1 සමාන වෙනවා S ධන iට. ඒ කියන්නේ කීයද? S සමානයි කීයද? S කියන්නේ කීයද? 6. 6ට එකතු කරනවා 8ක්. ඒ කියන්නේ S කියන්නේ කීයද? 14 වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගොඩක් කට්ටියට මෙන්න මෙතනින් වැරදෙන වෙලාව වැරදෙන අවස්ථා තියෙනවා මෙන්න මේ හරියේදී. හරිද? මේ බ්‍රේක් එක මේ වෙලාවේදී කෝල් වෙනවා. එතකොට සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම නවතිනවා. බ්‍රේක් වෙනවා. එතකොට S සමානයි 14 වෙනවා. ආයි මේක ආයි ලූප් වෙන්නේ නැහැ. පැහැදිලිද? කෙලින්ම else එකට ආවට පස්සේ මිල් ප්‍රෝග්‍රෑම් එකම නැවතිලා print වෙනවා S. පැහැදිලි නේද?